ආයුබෝවන් ආයුබෝවන්. අපි අද මේ සිරිපා කරුණා කරන ගමන් ඉන්නේ. අපි අද කොහෙන්ද සිරිපා කරුණා කරන්නේ? කොහෙන්ද අපි යන්නේ? කොහෙන්ද? අපි අද සිරිපා කරුණා කරන්නේ රාජමැල්ලේ සඳගල තැන්න පාරේ. අපි දැන් මේ රාජමලයට එන බස් එකේ ආවා. ඇවිල්ලා රාජමලයටම බස් එක ගියේ නෑ. මොකද මේ බස් එකට ටයිම් තියෙන්නේ නැහැ. රාජමලය කියන්නේ අර කෝවෙල තියෙන තැන. කොහොම හරි බස් එක මගින් නැතුව අපි පයින් යනවා. බලමු ඉස්සරහට. මට මොකද වෙන්නේ? අපිට මොකද වෙන්නේ කියලා. සිරිපාද යන්න අපි කොහෙද මේ යන්නේ? මේ අපි සඳගල තැන්නින් සිරිපා කරුණා කරන ගමන් හිටියේ. කොහොම හරි අපිට දැන් නාන්න ඕන වුණා. අපි යනවා ෆිෂින් හට්ස් වලට නාන්න. රාජමලයවත් ඉන්නේ. රාජමලයවත් ඉඳගෙන මේ අර සමහත් දෙයක් තියෙන රාජමලේ මේ පැත්තේ අපිට පස්සෙන් තියෙන. එතනින් මේ පැත්තට පාරක් තියෙන යූටර්න් එකක් ගන්න. එතනින් පහළට ගියාම අපිට ෆිෂින් හට්ස් වලට යන්න පුළුවන්. ලස්සන්ට නාගෙන අපි අපේ කරුණාව පටන් ගමු. මොනවද ඇඹුල් කර කර කන්නේ? අපිට හම්බ වුණා ඇඹුල් පෙර ගහක්. බලන්න රතු පාටට ඉදිලා මේ බලන්න බල්බ් දාපු දොඩම් ගහක්. මට හිතෙන්නේ මේ ඒක නම් ඇඹුල් දොඩම් වගේ. බලන්න බල්බ් දාලා වගේ. වයි ඇඹුල් දොඩම් තමයි. good morning. අපි ඔයාලා බලන ඇති මේ ඊයේ ෆිෂින් නට් වලට නාන්න ගියපු උන් දෙන්නට මොකද වුනේ කියලා. අපි කොහොම හරි ෆිෂින් නට් වලට ගිහිල්ලා එනකොට මේ ගොඩක් රෑ වුණා. ඉතින් අපි මේ කරුණාව පටන් ගන්න එක පැත්තකින් තියලා කුමාර අයියලා ගෙදරට ගිහින් උයාගෙන කාලා නිදාගත්තා. කොහොම හරි අපි අද පුන් පොහෝදා උදේම කරුණාව පටන් ගත්තා. අපි දැන් සඳගල දැන්න පැත්තෙන් කරුණාව ආරම්භ කරලා විනාඩි 5ක් වගේ වෙන්නේ. හරි. අයියෝ. කොහොම හරි මේ තේවත මෙදින් ගිහිල්ලා අපි එන්ට්‍රන්ස් එක ළඟට ගිහින් හම්බෙමු. අපේ ගමන සතුටින් පරිස්සමට ගිහින් එන්න ලැබෙන්න කියලා ඒ සුබ ප්‍රාර්ථනාවත් එක්ක අපි ගමන පටන් ගමු. අපි දැන් සැලකියුත් දුරක් ඇවිල්ලා ඉන්නේ. එතන දුරව කිලෝමීටර් 2ක් වතාවද? කිලෝමීටර් 2ක් විතර අපි ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි අපි මේ
පළවෙනි පීක් එක නැගලා දැන් තැනිතලා භූමිය යන්නේ. අපිට ඉක්මනටම යන්න පුළුවන් ඒ සඳකල දැන්නට. එතකොට අපිට සිරීපාදේ බලන්න පුළුවන්. එහෙනම් keep in touch. ඔයාලට දෙයක් පෙන්වන්නද? පෙන්වන්නද? අන්න අන්න බලන්න දේවතුම් ශ්‍රීපාදස්ථානය. අන්තිමට අපි සඳකල දැන්නට අපේ පිටිපස්සෙන් පේන්නේ උතුම් ශ්‍රීපාදස්ථානය. බලන්නේ සුන්දරත්වය. අපිට මේ පහළ රජමලේ වත්තේ ඉඳන් අපි 7:00ට තමයි පිටත් උනේ රජමලේ වත්තෙන්. අපි ආවේ ඇත්තටම අපි ආවේ හිමින්. දැන් 9:20යි. 7:00ට පිටත් වෙච්ච අපි 9:20 වෙනකොට සඳකල තැන්නට ආවා. සඳකල තැන්නට එන්න අපිට ගියා. එතකොට පැය 2කට ආසන්න කාලයක් අපිට සඳකල තැන්නට එන්න ගියා. කොහොම හරි අපි කරුණාව දැන් සත්‍ය වශයෙන්ම පටන් ගමු මේ ශ්‍රීපාද පද්මය දක්වා. එන්න යමු අපිත් එක්ක ඒ උතුම් ශ්‍රීපාද පද්මය වන්දනා කරන්න. සාදු සාදු. සාදු සාදු සාදු. අපි දැන් ඉන්නේ ශ්‍රීපාද පද්මය පේන මානේ. මාගිරිදම්බේ කොමරේ මේ සඳකල තන්න පාරෙන් හැටන් නල්ල තන්නේ පාරට මාරුණ මාගිරිදම්බේ යන්න කරුණා කරනමයි 10යි 50යි කොමරේ අපි 10:45ක වෙද්දි මේ පාර ෂිෆ්ට් වුණා. දැන් අපි මාගිරිදම්බේ නගින ගමන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ඇහැල කණුව ළඟ. කොහොම හරි තව පඩි 200ක් විතර ඇති. කොහොමවත් මීටර 100ක් තියෙනවා කියලා තමයි ඇහැල කණුව අපශාලාවේ බෝඩ් එකේ ගහලා තියෙන්නේ. හැටන් පාරේ ඇහැල කණුව. මැනික කරුණා කරනවා. හරි. අපි ඉහළට කරුණා කරමු. දැන් වෙලාව 11:20යි. අපි 20යි. කොහොමරි අපිට පූජාවට නම් යන්න බෑ. මොකද ටයිම් මදි. 12ට මළුව වහනවා. 12ට කලින් අපි කරුණා කරමු.
අපි දැන් මේ කරුණා අවසන් කරලා පහලට බහින ගමන් ඉන්නේ. මේ බලන්න මෙතන තියෙන සුන්දරත්වය. මේ නිලු ශාකයක් පහලට වැටිලා සම්පූර්ණම පාර වහගෙන පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මේක තමයි අවාරේ තියෙන සුන්දරත්වය. උඹලට එන්නේ. ඔව්. අවාරේ තියෙන සුන්දරත්වය විඳගන්න ඔයාලත් අනිවාර්යෙන් අවාරේ කරුණා කරන්න එක පාරක් හරි. හැබැයි මේ පාර පොයක් දවසක් වුණොතින් ඔයාලට මොකද පුළුවන්? ශ්‍රීපාද නංගන පුළුවන්. ශ්‍රීපාදයට වැඳගන්න පුළුවන්. අපි එන පහලට කරුණා කරමු. අපි පහලට කරුණා කරන්නත් තෝරගත්තේ සඳකල තැන්න පාරමයි. මොකද අපි එක බෑග්ගයක් පහල තියලා ආවේ. ඒක නිසා අපි සඳකල තැන්න පාරෙන්ම පහලට කරුණා කරමු. Come on baby. මේ පේන්නේ සමනොඩ ගිර. අපිට කොච්චරලා වගේ ගියාද මෙතනට? පැයක්. නෑ 12:45 නේ. 1:45 දෙක. පැය 1:15ක් ගියා. එන්න. අපි නැවතත් සඳගල තැන්නට සම්ප්‍රාප්ත වූ වගයි. අපි සඳකල තැන්නට ආවා. සඳකල තැන්න. අපි පහලට කරුණා කරන ගමන් ඉන්නේ. කොහොම හරි අපිට පැය දෙකක් ගියා සඳකල තැන්නට එන්න පහලට. මේ ඔයාලට නම් පැය දෙකක් යන එකක් නෑ. මොකද අපි පොඩ්ඩක් රෙස්ට් කර ආපු හින්දා අපිට පැය දෙකක් ගියා. හරි. මෙතන ඉඳන් පහලට කරුණා කරමු එහෙනම්. අපි දැන් සඳකල දැන්න පාරේ සිරිපා කරුණාව අවසන් කරන්න මේ සූදානම්. මේ තියෙන්නේ එක්සිට් එක. එනවනේ කේ. කොහොමද අපි මරේ වත්තට ආවා. ශිෂ්. හොඳ ගානේ. මහන්සිද? මූණෙන්ම පේනවා මහන්සි කියලා. හරි අපි දැන් 3:46 වෙලා මේ අපි 4:00ට බස් එක තියෙන්නේ අවසාන බස් එක. අපි ඉක්මනට යමු. බස් එක අල්ලගන්න බැරිනොත් ඉංගුරයි. එහෙනම් ඉක්මනට බස් එකදී හම්බෙමු. අපි නැවතුනේ කුමාර අයිලා ගෙදර. යමින් ගමන් කුමාර අයිලා ගෙදරත් පෙන්නගෙන යනම් ඔයාලටත් ඇවිල්ලා නවතින්න පුළුවන් එතන. පිරිසිදුවර තියෙන හොඳ තැනක්. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉක්මනට යන් අපි කුමාර අයිලා ගෙදර කාට ගිහලා බෑග් එකක් තියෙන එතන. බෑග් එක ගත්තා. බස් එක අල්ලගමු. මම නැවතන තමයි අපි ඊයේ නවතන් ගත්තේ. කුමාර අයිලා ගේ තමයි මේ. ඔයාලත් එනවා නම් නැවතිලා යන්න පුළුවන් හොඳ තැනක්. එහෙනම් අපි යමු පහලට.